Welcome aboard Singapore Airlines. Hello everyone. මේ වීඩියෝ එකෙන් අපි ලෝකේ ලොකුම glass greenhouse එක බලන්න යනවා. මේකට කියන්නේ flower dome කියලා. මේක තියෙන්නේ සිංගප්පූරු වල Gardens by the Bay එකේ cloud forest එකත් එක්කම. ඉතින් cloud forest වීඩියෝ එක බලලා නැත්නම් ඒකත් බලන්න පුළුවන් වලට අපේ channel එකෙන්. ඒ විතරක් නෙවෙයි අපේ complete Singapore tour එකේ වීඩියෝ සීරීස් එකම බලන්නත් අමතක කරන්න එපා. දැන් හරියටම අපි ඉන්නේ flower dome එකේ entrance එක ගාව. cloud forest and flower dome combine ticket එකක් තමයි අපි purchase කරේ. මෙන්න මේ විදිහට අපේ tickets scan කරලා අපිට ඇතුළට යන්න පුළුවන්. ඉතින් අපි උදේ තමා මේ ටිකට්ස් පර්චේස් කරේ. අපේ Gardens by the Bay වීඩියෝ එක බැලුවොත් ඔයාලට ඒ විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන්. 2015 දී මේ flower dome එක Guinness record එකක් තියෙනවා. ලෝකේ ලොකුම glass greenhouse එක විදිහට. මේක වර්ග මීටර් 12000ක් වගේ ප්‍රමාණයක් ලොකුයි. මේ ඩෝ එකෙන් තමා flower dome එක ස්ටාර්ට් කරන්නේ. ඉතින් මේක ඇතුලේ සෙල්සියස් අංශක 23ත් 25ත් අතර උෂ්ණත්වයක් හැම වෙලේම මේන්ටේන් කරනවා. ලෝකේ පුරාම තියෙන ශාක වර්ග 1000කට වැඩි ප්‍රමාණයක් මෙතන තියෙනවලු. ලෝකේ එක එක regions represent කරන්න zones මේකේ වෙනම තියෙනවා. මුලින්ම මෙතන තියෙනවා Australian garden එක. මේක තියෙන ගස් වර්ග ගැන එක්ස්ප්ලেইন කරන්න නම් අපිට දැනුමක් නැහැ. ඒත් මේවා ගැන ඉන්ටරෙස්ටඩ් ඉගෙන ගන්න ආසයට නම් මේක ගොඩක්ම වටිනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ South African garden එකට. මේ තියෙන්නේ South American garden එක. එක එක regions වල තියෙන special trees and flowers ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මේ මැද තියෙන ඒරියා එකට කියන්නේ flower field කියලා. ඉතින් මේ ඒරියා එක එක seasons වලට match වෙන විදිහට ලස්සනට ඩෙකොරේට් කරනවා. අපි දැන් පල්ලෙහාට ගිහින් බලමු flower field එක කොහොමද කියලා.
මල් වලට ආස අයට වගේම ෆොටෝස් ගන්න කැමති අයට නම් මේක පර්ෆෙක්ට් ලොකේෂන් එකක්. මෙතන පොඩි ලස්සන ට්‍රේන් එකක් යනවා බලා ගන්න පුළුවන්. මෙතන වෙනම ෆොටෝ ලොකේෂන් එකක් වගේ. මේක ඇතුළෙත් එක එක ගස් වර්ග ගැන ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. අපි දැන් මේ කෝච්චි පෙට්ටිය වගේ එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේක එක එක රටවල් වල trains and railways ගැන තියෙන එක්සිබිෂන් එකක් වගේ. ෆ්ලවර් ඩෝම් එක ඇතුලේ ඉඳලා 360 view එකක් බැලුවොත් මෙන්න මේ වගේ තමයි පේන්නේ. තව සෝම්ස් ගොඩක් මේකේ තියෙනවා. අපි ගිහින් බලමු ඒවා කොහොමද කියලා. මේක ඇවිල්ලා මෙඩිටරේනියන් ගාඩන් එක. ඒ කියන්නේ මධ්‍යධරණී රටවල් වල තියෙන ගස් වර්ග මෙතන බලා ගන්න පුළුවන්. ඊළඟට ඔලිව් ග්‍රූව් කියලා සෝන් එකක් තියෙනවා. මෙතන ඔලිව් ට්‍රීස් ගැන හැම ඩීටේල් එකක්ම බලා ගන්න පුළුවන් වගේ. ෆ්ලවර් ඩෝම් එක ඇතුලේ මෙන්න මේ විදියට රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකට යන්න නම් කලින් රිසර්ව් කරලා ඉන්න ඕනේ. මේ ඇවිල්ලා කැලිෆෝනියා ගාඩන්. මේ තියෙන්නේ සුකියුලන් ගාඩන් එක. අපි දැන් යට කොටස් ඔක්කොම ඉවර කරලා මේ උඩ කොටසට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන ශුෂ්ක කලාපවල හැදෙන ගස් වර්ග බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම ලස්සනට මේන්ටේන් කරලා ඇරේන්ජ් කරලා මිනිසුන්ට ලස්සනට බලා ගන්න පුළුවන් විදියට මෙතන තියෙනවා. ඊළඟ සෝන් එකේ තියෙන්නේ ඇෆ්‍රිකාවල තියෙන බයෝබැබ් කියන ට්‍රී එක ගැන.
ඉතින් මේ ට්‍රී එක highlight කරලා වෙනම zone එකක් මේ flower dome එකේ තියෙනවා. මේ ට්‍රී එකටම තමා monkey bed tree, tree of life, ඒ වගේම bottle tree කියලාත් කියන්නේ. මෙතන තියෙනවා මේ කාන්තාරවල තියෙන රෝස වර්ගයක්. I am not dead, just tricking you. පතොක් ගස් ගැන තමා මේ කියලා තියෙන්නේ. ෆ්ලවර් ඩෝම් එකේ එක සයිඩ් එකකින් මෙන්න මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මරීනා බේ එක වගේම සිංගප්පූර් ෆ්ලයර් එක මෙතෙන්ට පේනවා. උඩම කොටසේ ඉඳලා යටට යන්න මෙන්න මේ වගේ ලිෆ්ට් එකක් තියෙනවා මෙතන. ඉතින් අපි ආයෙ ඉන්නේ පල්ලෙහා තියෙන ෆ්ලවර් ෆීල්ඩ් කියන ඒරියා එකේ. මෙතන එක එක එක්සිබිෂන් කීපයක්ම බලා ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ සුකියුලන් ගාඩන් එකේ බේස්මන්ට් එකේ. මෙතනත් තව එක්සිබිෂන් එකක් තියෙනවා වගේ. ලස්සන ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. අපි දැන් ඊළඟට යන්න හදන්නේ ලිලි පොන්ඩ් එකක් ඇතුළට. රිලැක්ස් එකේ ඉන්න ෆොටෝස් ගන්න නියම ප්ලේස් එකක් මේක. ඉතින් අන්තිමට තිබ්බා ෆ්‍රෙන්ච් ආටිස්ට් කෙනෙක් වෙන ක්ලවුඩ් මොනස්ගේ ආර්ට් එක්සිබිෂන් එකක්. අපේ ෆ්ලවර් ඩෝම් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟට අපි අද හවස යන්න හිතාගෙන ඉන්නවා සිංගප්පූර් රිවර් එකේ බෝට් රයිඩ් එකක්. ඒ වීඩියෝ එකෙන් ඔයාලට සිංගප්පූර් වල ගොඩක් දේවල් ඒ වගේම හිස්ටරි එක ගැන පෙන්වන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එකත් subscribe කරලා තියාගන්න. you